එකහීන රැක දැතද යාවෙලා හිමරේනු නැවි නැවි තුරුළු වෙලා ඔබ නේද ඇත 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 පාවෙලා හිත ආයේ 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 හොයන කෙනා ඔය ඇස් කතා කරනවා ආසාවේ බෑ මොකෝද දන්නේ මේ අඩ කොහෙද මේ ලස්සනට හැදුවි යන්නේ ආසාවේ බෑ දන්නේ නැද්ද ඉතින් අද වැලන්ටයින් නේ මල්ලි මට මේ කියපන් ඊයේ දවසම ගුලි කාලාද හිටියේ ඈ ඇයි බං මෙහෙම ඇව්වේ ඔව් ඊයේ වැලන්ටයින් තිබ්බේ බොමුණ මංගොඩද දැන් මේ රෝස මලක් උස්සන් යන්නේ ඈ අම්මට අඩෝ මට පැනලා වගේ නේ බං යකෝ තොට විතරක් නෙමේ තෝගේ මොන්ටිසෝරි කෑරටක් පැනලාද කොහෙද යකෝ ඇයි යකෝ තෝ අද එනවා කියලා ඒක දන්නවන්නේ ඒකට කියන්න තිබ්බනේ එන්න එපා අද දවස් පහුවෙලා තියෙන්නේ කියලා එහෙමනම් කවදාවත් කියන්නේ නැහැ ඊ ගන්න බැරිච්ච දේ අද කොහමරි ගන්න සීන් එකේ ඉන්නේ ආසාවේ බෑනේ කෙල්ලුනේ නේ වරෙන් යන්න පොඩි ගමනක් යන්න ඈ කොහෙද එතකොට මේ මල ආසාවේ බෑනේ මල ඔක අරගෙන මම කියන්නේ නැහැ උඹට වරෙන් යන්න තෝ වගේ ආතක් පාතක් නැතුව තව ඇති එහෙම නෙමෙයි වරෙන් යන්න හුස්නේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුනා වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා නෙතුයාවී බැඳීලා සදා හිනගානේ රැයේ පවා සඳසියා වතෙහි මවා පිණිසිතේ දැනේවි කතා සුසුම් මංචු පාසා සුපෙන්වන්ත ආශා දැක මද නල ගවසා හැඟුම් රංචු විලා රැයේ පින්න පීරා මේ අර අපේ ඇසියා නේද මං කැලලකින් කිව්වේ ඒකනේ බං මේ අර කවුද බං අර අනුන් දෙන්න දිහා බලන් ඉන්නේ කි ඒකනේ බං නේ මන්දා අපි ගිහින් බලමු දෙයි ගියාට මේ අක්කේ අයියෝ කපලේ දිහා බලන් ඉන්නේ මේ උඹට පේනවද අතන කොල්ලෙක් ඉන්නේ? ඔව් පේනවා දන්නවද අර ඉන්නේ කවුද කියලා? නෑනේ කවුද ඒ ඉන්නේ මගේ කොල්ලා. ආසාවේ මේ ඔයා ගණ්ඩු කෙනා දැන් කෝල් එක හෙලෝ. කොයිද ඉන්නේ? මම මේ බෙහෙත් එකක් ගන්න ඇවිල්ලා ඉන්නේ ඒකත් එහෙමද? හරි හරි. මොකද කිව්වේ බෙහෙත් ගන්න. එහෙමද ආසාවේ නෑනේ දැන් අපි ගිහලා බෙහෙත් තරම් දෙමු බලවංගෝ බා ආසාවේ බෑ යකෝ මේකේ කොහෙවත් තොට මොකද අනිත් එක මෙයාපන් තෝ කියලා දීපි තෝගේ කෑල්ල මේක කියන්නේ ඒතකොට ඔය කවුද මට මේක කියපන් දෙන්නගෙන් කවුද මේ කෑල්ල කවුද මේ කවුද මේ? මම්මුගේ කෙල්ල. අක්කා එතකොට මම තෝ මෙහෙට වරෙන් තෝ කිව්වා නේද මන්න තෝ ඉන්න බෑ කියලා තෝ ඇයි මට බොරු කරේ? බල්ලා.
තෝගෙන බලා ගන්නවා. ආසාවේ වෙන්නේ. වෙනන් දෙන්න බා. ඕක ගණන් ගන්න දෙපා. ඊළඟ අවුරුද්දේ කෙල 3 දෙනෙක් සිත් කරගන්න. ඊට පස්සේ ඔබට තුනෙන්ම කන්නුනාම කොහමද? ආසාවේ වෙන්නේ නේද? එන්න. ආසාවේ අඩුවනේ දිවිසානේ නෝ බබා. මේ මොකෝ බං පාට අවුලෙන් ඉබ. මාර වැඩේ උනේ බං. මම අර කැලලක් ටෝක් කරේ. ඒකට මං ටැග් එකක් යවුවා මගේ නම්බරෙත් දාලා. ඉතින් ගිහිල්ලාද? ටැග් ගණන් ගිහින් බං. එහෙනම් මොකද යකෝ අවුලෙන් ඉන්නේ? ඇඩ්‍රස් එක මාරු වෙලා බං. මං යවුවේ තරුසිට. ගිහින් දින්න තරුසට. ඉතින් යාළුවේ අපේ ටැග් ඉල්ල ගමුකෝගෙන්. වැරදිලා ආවේ කියලා. යන්න කලින් ඌ මාව හොයන් ආවා බං. බුදු අම්මෝ මං දිව්වා බං. ආයේ මගුලකට උඹ දිව්වේ. යකෝ ටැග් ඉල්ල ගන්න බෑ. දිව්වේ? යකෝ පොන්ටියෙක් යකෝ. ආසාවේ වෙන්නේ. කාටද යකෝ ආසාවක් ඇති වෙන්නේ පොන්ටියට? ඔවුනේ නේද? පොන්ටියෙක්නේ. අවුලක් නෑ මේ. ඊළඟ අවුරුද්දේ ඔබ තෑග්ගක් ආවද මට පොඩ්ඩක් කියහන් ඈ. ඒ මොකද? ඔබට මං ගානේ පොඩේ බෝධනයක් දෙන්න. ඒකත් යව්. මං කියන්නේ නැහැ ඔබට. උඹලා අම්මගෙන් හරි මං බත් කටක් කාලා දෙනවානේ. ආසාවේ වෙන්නේ. අම්මෝ කවුද මේ ખબર පැටියා? ආසාවේ වෙන්නේ. විශ්ව ගෝතයා. මගේ කිරි පුතේ. මට ඔක්කොටම කලින් කියන් උඹ ඇඳන් ඉන්නේ මොකද්ද? බැනීමක්ද සායක්ද? කොයකෝ තෝයි ખાලිසම බලහන් පේනවද? ආසාවේ වෙන්නේ නෑ නේ බා. ඒකනේ. මේ ඒක වැඩක් නෑ. මට ඔක්කොම කලින් කියන් තෝ මේ සායකුත් ඇදගෙන බම්බු දෙකගේ සපද්දයකුත් දාගෙන සංගස් පොල්ලකුත් දාගෙන කොහෙද තෝ මේ යන්නේ? මල්ලි ඔය ඉන්නේ සීන් එකේ මන්න ඉන්නේ චේන් එකේ. ඩිස්ටෝනේ. ආසාවේ බලන්න උඹ ටෝකේ. මේ මල්ලි. ඇයි මේ අස්ති ගහගන්නේ? ඒ සීන් එකද? ආබලා මාත් දැන් සීන් එකේ ඉන්නේ. සීන් එකේ ගහගත් සීන් එකේ. කොහමද කියන්කෝ? මල්ලි මේ දවන්නත් තමයි බෝඩරේ ඈ. අයින්දලා පයින් යන ඇඟට ගුණයිනේ. මේ සංකපරේ බලන්න. පයින් පායන්නේ. යම් මට. පයින්. එක හීන රැක දැතද යාවෙලා හිමරේනු නැවි නැවි තුරුළු වෙලා ඔබ නේද ඇත අඩු ආසාවේ අපේ තඩියර නේබ කැලලා සිටලා ඉන්නේ. ඒක නිබා. ඒතර මට විතරක් නැත්තේ. අනේ යා ඵලයක් පොඩි එක ඇන්න ඔබට කෙල්ලෝ. හරි අරුන්ට හදලා. ආතරක කොහො වෙන්නේ ඉතින්? දැන් නැද්ද බං? දැන් නැද්ද පොඩ්ඩක් ආ. මේ මොකද බෙල්ලේ හපු පාරක් තියන්නේ? කෑ ගහන්න එපා. කෝ බලන්න. ඕනේ. කවුතාන්සක බෙල්ල කෑවේ? නෑ දෙවිල්ලක් එක්ක වේදනාවක් නම් ආව ළමයි. පත්තේ දුවන්ද වෙනකි කාලා. පොඩ්ඩක් ඉන්න බලන්න. ආසාවේ ගෑනේ එන්න.
මිනිහෙක් නේද ගියේ? ඇත්ත ගියා? ඈ කවුද කියන්නේ? මට කියනවා. උඹලා දෙන්න දැන් මගේ කණ්ඩ තමයි යන්නේ. හරිද? මට මූ අයියේ මාට්ටුනානේ තිලිනියක වෙලගාව හෝටලේදී. ඕ ඇත්ත? ඉතින් කොහොමද වැඩ කරන්නේ? මං අද ගෙදර ගිහින් මැරෙනවා. අනේ ඉන්න මං ගියේ දැන් තොපි දෙන්නට සතුටුද? ආ? ආසයි වැරේද? මේ ගියාට මැරෙන්නේ නෑ බා. මන් දන්නේ. උඹ කොහමද කියන්නේ දැන් මැරෙන්නේ නෑ කියලා? යකෝ මැරෙන්න ඕන නම් ගෙදර යන්න ඕනේද ගියාන්කෝ. මේ එහා පැත්තේ කෝච්චියේ පාර තියෙන ගිහලා පයින්න පුළුවන් නේ. වේග ඈනුන්ගේ මරිසි බං. ආසයි වැරේද?